මොකද බං hina වෙන්නේ? නෑ පොඩි මත්තකයක්. ඔබ මොකද හිතන්නේ යාළුකමෙන් නැවතුන ඒක පාර්ශිකත්වය ගැන? හෙට වැඩ තියාගෙන විකාර නැතුව ඉඳපන්. විකාර නෙවෙයි බං. ඒක ලස්සනයි. මාරයි. මතක් වෙද්දී පොඩ්ඩක් රිදුනට ඒක ආදරණීයයි. ඔබ අපරාධ නෝරෙක් කන්නාවේ. ඔබ නැතුව මට ෂූට් එක කරන්න බෑනේ. ඔබ දන්නවද හැමෝටම වගේ මටත් ආදරයක් තිබුණා. අත් අල්ලන් ඇවිදින්න බැරි වුණාට හිත ඇතුලෙන් අල්ලගත්ත හිතක් මට තිබුණා. මායාකාරී වචන එක්ක එයාව පටලන්න හැදුවත් ඒ වචනවල මාවම පැටළුණා. අහම්බයන් හරි ලස්සනයි නේද බං? සිහියක් නැතුව ජීවිතය ගෙවපු මට බලාපොරොත්තුවක්. ඒ මන් දිහා බලන් හිටපු විදිය අද වගේ මතකයි. කාලයත් එක්ක අඳුරගත්ත අපි යාළුකමක් ළඟ පොඩ්ඩක් එහාට ගිහින් නැවතුණා. එයා පොඩි ළමෙක් වගේ වෙලාවකට මොනවා වුණත් බං මිනිස්සුන්ට ඇස් වලින් බොරු ගන්න බෑ නේද? මං ආදරයක් දැක්ක එයාගේ. ඒත් ඇයි ඔබ ඒත් කියලා නැවතුනේ? ඔබ එදා ඒකට කිව්වද උඹ ආදරේ කියලා? එතනින් එහාට මොකද උනේ? එතනින් එහාට උන දේ මාත් වෙනවා. පොරොන්දුයි වචනය අතරේ වෙනසක් ඇති නේද බං? හෙට වැව ළඟට යම. එයා වැරදිලත් එළියට. මල් මිටක් වුණත් නෙලාගත තන පාර වෙනවා බං. හෙට වැඩේක් මට කරලා මේ මතක වෙන්නේ නැත්තේ. අපි ආදරය කරන දේවල් අයි අපිට නැති වෙන්නේ. ඔව් කියන්න. අදත් ආව නේද? ඔයාට අමතක වුණාට මතක තාම ජීවත් වෙනවා. ඔච්චර නපුරු වෙන්න එපා. හරි දැන් පොඩක් hina වෙන්න. රවන් ඉන්නේ නැතුව. ඔයා කොහොමද තනි මම රවන් ඉන්නේ කියලා? ආ කොහෙද ඉන්නේ? හෙලෝ. හෙලෝ. සුදු කොලයක මම ලියමි ප්‍රේමෙන් කියවන්න එනවාද රහසින් අල්පයක් නොවටින හිතට අවසන්න ප්‍රේමයේ පුවත්